කුසුමාසන කුමරිය උපත ලැබුවේ රජමාලිගාවක වුවත් ඇගේ ජීවිතය පටන් ගත්තේම බියෙන් හා අවිනිශ්චිතතාවයෙන් පිරුණු යුගයකය. ඇය උඩරට රජ කළ කරලියද්දේ බණ්ඩාර රජුගේ දියණිය වූ අය. රජමාලිගාවේ දියණියක් වුවද ඇයට හිමිවුණේ සතුටුබර ළමා කාලයක් නොවිය. ඇය උපන් සමයේම උඩරට රාජධානිය දෙපසින් පීඩනයට ලක්ව තිබුණි. එක් පැත්තකින් පෘතුගීසීන්ගේ බලපෑම, අනෙක් පැත්තින් සීතාවක රාජසිංහ රජුගේ කෝපය. රටම යුද්ධී සෙවනැල්ලෙන් වැසී තිබුණාය. රාජසිංහ රජුගේ ආක්‍රමණය උඩරටට කඩා වැදුණු විට කරලියද්දේ රජුට තම ජීවිතය බේරා ගැනීම සඳහා පලායාමට සිදුවිය. ඔහු තම බිසව, පුතුන් සහ කුඩා බිලිඳු දියණිය වූ කුසුමාසන කුමරියද කැටුව පෘතුගීසීන් වෙත ගියේය. එහෙත් එම ගමන ඔවුන්ගේ පවුලට විනාශයේ ආරම්භය විය. අවාසනාව අතහැරියේ නැත. වසූරිය වසංගතය රජපවුල පුරා පැතිර ගියේය. මුලින්ම රජු මිය ගියේය. පසුව රජබිසව සහ කුමරුද ඒ වසංගතයට බිලිවිය. කුඩා කුසුමාසන කුමරිය තනිවිය. අනාථ වූ ඇයව පෘතුගීසීන් මන්නාරමට රැගෙන ගොස් පෝෂණය කළහ. එතැන් සිට ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් විය. සිංහල බෞද්ධ කුමරියක් වූ ඇය කතෝලික ආගමට හරවා බෞතිස්ම කළ අතර ඇයට අලුත් නමක් ලැබුණි. දෝනා කතිරිනා. ඇය හැදී වැඩුණේ පෘතුගීසි සිරිත් විරිත්වලට අනුකූලවය. ඇය සිංහල රජ පරම්පරාවේ උරුමත්කාරියක් බව ඇයටම අමතක විය. නමුත් පෘතුගීසීන්ට එය කිසිදා අමතක නොවිය. ඔවුන් දැන සිටියේ අවශ්‍ය දවසක මේ තරුණිය තමන්ගේ බලය වෙනුවෙන් භාවිත කළ හැකි බවයි. වසර ගණනාවකට පසු පෘතුගීසීන් ඇයව නැවත උඩරටට රැගෙනාව. ඔවුන්ගේ අරමුණ පැහැදිලි විය. දෝනා කතිරිනා උඩරට රැජන කරමින් රාජධානිය තමන්ගේ පාලනය යටතට ගැනීම ඔවුන්ගේ අරමුණ විය. ඒ වන විට ඇය යම්තම් 16 හැවිරිදි තරුණියකි. පෘතුගීසි හමුදා සමග ඇය සිංකඩගලට පැමිණියාය. විමල ධර්මසූරිය රජු සටන් කළද පරාජය වී පසුබැස්සීය. පෘතුගීසීන් දෝනා කතිරිනා රැජන ලෙස පත් කළහ. එහෙත් ඇය සැබෑ රැජනක් නොවිය. ඇයට රාජ්‍ය බලයක් තිබුණේ නැත. ඇය රජමාලිගාවේ සිරකාරියක් මෙන් ජීවත් වූවාය. ඇයගේ ජීවිතය ගැන තීරණ ගත්තේ වෙනත් අයයි. නමුත් ඉතිහාසය නැවත හැරුණි. විමල ධර්මසූරිය රජු නැවත පැමිණියේය. දන්තුරේ යුද්ධයේදී පෘතුගීසීන් විනාශ කළ ඔහු පලායමින් සිටි දෝනා කතිරිනා සිය භාරයට ගත්තේය. කාලයක් පුරා බලය සඳහා භාවිත වූ මේ තරුණිය අවසානයේ උඩරට රජුගේ බිසව විය. විවාහයෙන් පසු ඇය නැවත කුසුමාසන දේවිය ලෙස හැඳින්වුණාය. ඇයට දරුවන් 3 දෙනෙක් ලැබුණි. ජීවිතයේ යලි සංසුන් වනු ඇතැයි ඇය සිතුවා විය හැකිය. නමුත් සතුට ඇයට දිගු කාලයක් නොසිටියේය. විමල ධර්මසූරිය රජු අකාලයේ මිය ගියේය. නැවතත් කුසුමාසන දේවිය වැන්දඹු විය. ඉන්පසු සෙනරත් රජු ඇයව විවාහ කරගත්තේය. එය ආදරය නිසා ඇති වූ විවාහයක් නොව බලය තහවුරු කිරීමේ විවාහයක් බව ඉතිහාසයෙන් පෙනේ. ඇගේ දරුවන්ට කුඩම්මාගේ සැලකිලි ලැබුණු බවද සඳහන්ය. රාජමාලිගාවේ සිටියද ඇගේ හදවත දුකින් පිරී තිබුණි. කාලය ගතවෙද්දී ඇයගේ ජීවිතය තවත් අඳුරු විය. ඇගේ වැඩිමහල් පුත් මහා අස්ථාන කුමරු හදිසියේ මිය ගියේය. ඒ මරණය පිටුපස කුමන්ත්‍රණයක් තිබූ බවට කතා පැතිර ගියේය. තම පුතාගේ මරණය දරා ගැනීමට ඇයට නොහැකි විය. ඇය දින ගණන් කඳුළු සැලුවාය. සමහර අවස්ථාවල අය සිහියෙන් තොරව හැසිරුණු බව ලන්දේසී වාර්තා සඳහන් කරයි. රාජකීය මාලිගාව ඇයට සිරගයක් විය. ඇය තම දරුවන් ළඟට කැඳවාගෙන ඔවුන් සිප වැළඳගෙන අඬමින් ඔවුන්ගේ අනාගතය ගැන බිය වූ බව කියවේ. තරුණ වියේදීම තවමත් ජීවිතය නිමා වී නොතිබියදී කුසුමාසන දේවිය ජීවිතයෙන් සමුගත්තාය. ඇය මිය යන විට පවා ගැබිනියක වූ බව සඳහන් වේ. ඇගේ ජීවිතය බලය, යුද්ධය සහ දේශපාලනය විසින් විනාශ කළ කාන්තාවකගේ කතාවකි. රජමාලිගාවක උපන් ඇය ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ බිය, අහිමිවීම් සහ කඳුළු අතරය.
ඒ නිසාම ඉතිහාසයේ දෝන කතිරිනා හෙවත් කුසුමාසන දේවිය ශ්‍රී ලංකා ඉතිහාසයේ වඩාත්ම දුක්විඳි රැජනක් ලෙස අද මතකී රැඳී සිටි. තවත් මේ වගේ කතා අහන්න කැමති නම් අපිව සබස්ක්‍රයිබ් කරන්න. ලයික් එකක් දාන්න අමතක කරන්න එපා.